වහන්සේ ඕන් නමතා මෙසේ වදාළසේක. ගෘහශිල්පී නිවතුළු ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුවේ විශ්මය ජනකය යන්න ශුද්ධ ලියවිල්ලේ ඔබ කවදාවත් කියවා නැත්ද. අපි ආදර සහෝදර සහෝදරියනි, ඔබගේ වගේ ජීවිතය තුළ මේ අත්දැකීම ලබලා තියෙනවා. හැමෝම මේ අත්දැකීම ලැබෙන්නේ නැත්නම් අපි ගොඩක් වෙලාවට කොහොමත්ම අපිට මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ලබන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ අත්දැකීම? ඒ තමයි ප්‍රතික්ෂේප වීම. ස්වාමීන් වහන්සේ ලස්සන කියනවා. ගෘහශිල්පීන් ඉවතුණු ගලම ප්‍රධාන ගල වී ඇත. ගෘහශිල්පීන් ඉවතුණු ගල ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක් නැවත ප්‍රධානියෙක් බවට පත් වෙනවා. මේ සමුදුන්ගේ ක්‍රියාවක් අපගේ සමුයේ විශ්ලේෂණය කරනවා. අපි යන සෞන්දර්යයේ අපි හැමෝම සම්පූර්ණ නැහැ. දුර්වලතා තියෙනවා. අනුපාඩු තියෙනවා. ස්වාමීන් වහන්සේ තෝරගන්නේ හැමතිස්සෙම දුර්වලතාවෙන් අනුපාඩු තියෙන දවසක්. සර්ව සම්පූර්ණ කණ්ඩිය නෙමෙයි. අපි වැළුවොත් පේතුරු කැඳවන ආකාරය, මෝසෙස් කැඳවන ආකාරය, සකේවුස් කැඳවන ආකාරය, පවිටු අගනව කැඳවන ආකාරය මහා පුදුමාකාරයි. ඔබගේ වගේ ජීවිතය තුළ ජේසු අපිව කැඳවන්නේ මහා පුදුමාකාර දේවල්. මොනවද මේ පුදුමාකාර දේවල්? අපිව ප්‍රතික්ෂේප වෙන තරමට තමයි, අපිව වැටෙන තරමට තමයි අපගේ විශ්වාසය පුරා බලන්නේ. ඔබගේ මගේ ජීවිතය තුළ ප්‍රතික්ෂේපයක් වෙද්දී අපි ගොඩක් වෙලාවට අසරණ වෙනවා. අපි තනි වෙනවා. හැබැයි ජේසු කවදාවත් ඔබ තනි කරන්නේ. ජේසුගේ වචනේ මොකක්ද? පුතේ මම ඔබව තනි කරන්නේ. ඔබ කවුරු ප්‍රතික්ෂේප කරා මම ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නම් අපි ආදර සහෝදර සහෝදරියනි, ජේසු ඒ වගේ අපි කියනවා සහතික කරලාම කියනවා ප්‍රතික්ෂේප වෙච්ච හැමෝම මාත් එක්කයි ඉන්නේ. ජීවිතේ වේදනාවන් ප්‍රශ්නයන් හැම දෙයක්ම එන්නේ ප්‍රතික්ෂේපය ලක් වෙද්දී ජේසු බෝ ශක්තිමත් කරනවා. කොහොමද ශක්තිමත් කරන්නේ? ඔබ ප්‍රතික්ෂේප වුණ තැන ඉඳන් ඒ අත්දැකීම ලබද්දී ඒ අත්දැකීමෙන්ම තමයි ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. එහෙනම් ප්‍රතික්ෂේපයේ ආශිර්වාදයක් බවට පත් වෙන්නේ කොහොමද? සමාජයේ එහෙම කියද්දී ඒකේ තමයි ඔබගේ මගේ ජීවිතය තුළ ශක්තිය වෙන්නේ. අපි කියනවා, අපි සිංහලයේ ලස්සන දෙයක් කියනවා, සදුන්ගහ තලන්න තමයි සුවඳ විහිදෙන්නේ. මොහොත් වෙච්ච නැත්නම් අපි කියන හොඳ පිහියක් ගන්නට නම් ඒ පිහියේ හොඳට තලන්නට ඕන. හොඳට තලලා තමයි යකඩේ හොඳට මොහොත් දෙන්න ගන්නට පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට ප්‍රතික්ෂේප කිරීමට ලක් වෙනවා. සමහර වෙලාවට කියන්න බෑ. ඔබත් එක්ක ඔබත් සමග ඉන්න පුද්ගලයා වෙන්න පුළුවන්. වේදනාවක් තුළ යද්දී තවත් වේදනාවක් එන්නට පුළුවන්. ඒක නිසා ජේසු ප්‍රතික්ෂේප වුණා අනන්තය අප්‍රමාණයි. එදා පේතුරුතුමා ජේසුව ප්‍රතික්ෂේප කරද්දී, තුන් පාරක් ප්‍රතික්ෂේප කරද්දී ජේසු මොකද කිව්වේ? ඔබ මාව තුන් පාරක් ප්‍රතික්ෂේප කරනවා. නෑ ස්වාමී, මම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පේතුරු කියනවා. පේතුරු කටින් කියනවා මම ඔබ දන්නේ නැහැ. ඔබ හඳුනන්නේ නැහැ. ඇයි? අනේකයි. අපේ ජීවිතය තුළ අපි ගොඩක් වෙලාවට අරගලවල යද්දී ජේසු හැම දෙයක්ම දාගෙන ගියේ. ඒ හැම ප්‍රතික්ෂේප වීමක්ම ජේසුත් එක්ක ජේසු හැම දෙයක්ම මන්ද කරගෙන ගියේ. ඒකයි කුරුසෙට හැමතිස්සෙම
සම්බන්ධ වෙමින් මම ඉස්සරහට යන්න ඕන මේ ජීවිතය තුළ. ඒ නිසා ඔබ මුණ දුන්න ප්‍රතික්ෂේප වීම ආශිර්වාදයක් කරගන්න. ජේසුත් එක්ක කුරුසි දරාගෙන ඉදිරියට යන්න. ආමේන්. ජේසුස් විදායි.